ක්‍රිස්මස් මේකප් ලුක් එකක් කරන විදිය බලමු. ඉතින් මම ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයි. ඉතින් මේ මං ඊයේ වෙඩින් එකකට දාගෙන ගිය මේකප් එකක්. ඉතින් මට හිතුණා මේ ක්‍රිස්මස් එකට ඔයාට මේ මං කරපු මේකප් ලුක් එක කොහොමද කරේ කියලා පෙන්නනවා. ඉතින් මේක නයිට් ෆන්ක්ෂන් එකක්. ඉතින් සන් බ්ලොක් ඒවා මේව මුකුත් ඕනේ. මං ඉතින් මගේ මොයිස්චරයිසර් එකක් ඇප්ලයි කරනවා. ඉතින් මේකෙන් වෙන්නේ ඔයාගේ පේනවා ඇති මගේ මූණේ පිම්පල්ස් දාලා තියෙනවා. එතකොට ඔයාලට ෆවුන්ඩේෂන් වලින් එන ඉෆෙක්ට් එක ගොඩාක් අඩු වෙනවා මේ විදිහට මොයිස්චරයිස් කරාම. ඉතින් හොඳ මේකප් බේස් එකක් වගේම ස්කින් එකත් ප්‍රොටෙක්ට් වෙනවා. ඊට පස්සේ මම ඒක ගාලා තියලා මගේ ඔරෙන්ජ් කරෙක්ට් එක ඇප්ලයි කරා. ඉතින් මම මේ කරන හැම ස්ටෙප් එකේම තප්පර ගානක පොඩි බ්‍රේක් එකක් කරන් තමයි කරේ. ඊට පස්සේ තමයි මම මගේ මේ පටි ප්‍රයිම් එක මම අලුතෙන් ගෙන්න ගත්තේ. ඒක ඇප්ලයි කරේ. ඊට පස්සේ මම මගේ අයිබ්‍රවුස් පොඩ්ඩක් ෆිල් කරගත්තා. ඊට පස්සේ ඉතින් මට හිතුණාද පොඩි අයි මේකප් එකක් ලේසි අයි මේකප් එකක් දානවා කියලා පොඩ්ඩක් අයිලිඩ්ස් කන්සීල් කරගත්තා. එතකොට අපි කරන මේ අයි ෂැඩෝ එක ලස්සනට පොප් වෙලා පේනවා. ඉතින් බලන්නකො මම කියන්නේ බොරුද කියලා. ඉතින් අද මම මගේ මේ ක්‍රීස් එකට මේ වගේ මට තේරෙන්නේ මොන වගේ කලර් එකක්ද කියන්නේ නිකන් ග්‍රේ බ්‍රවුන් ඒ වගේ එකක් ඇප්ලයි කරේ. ඉතින් මගේ හුඩ ඩයිස් ඉඳලා ඇරලා තමයි ක්‍රීස් එක ඇප්ලයි කරේ. ඊට පස්සේ මම ලිඩ් එකේ මේ ෂිමර් එක ඒ කලර් එකට මැච් වෙන ෂිමර් කලර් එකක් තමයි ලිඩ් එකේ ඇප්ලයි කරේ. ඉතින් ඔයාලට මේ වෙලාවෙම අයිලයිනර් මස්කාරා දාලා ඉවර කරන්න පුළුවන්. හැබැයි මම හිතුවා ඒක පස්සේ කරනවා කියලා මම මගේ ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරගත්තා. ඉතින් මේ Maybelline ෆවුන්ඩේෂන් එකක්. ඉතින් ඒක ඇප්ලයි කරගෙන ඉවර වෙලා මම මගේ මේ ELF මේ කන්ටුවර් එක මම මේ ළඟදි ගෙන්න ගත්ත එකක්. ඉතින් ඒකෙන් තමයි මම මගේ මූණ කන්ටුවර් කරන්නේ. ඉතින් ඇත්තටම මම හිතුවා මේක ගොඩාක් ඩාර්ක් හින්දා නිකන් අර කැතට පෙයි කියලා මම ඔන්ලයින් ගෙන ගත්ත හින්දා. හැබැයි හැමුන්නේ ඒක ඇප්ලයි වෙනකොට තදට ඇප්ලයි වෙන්නේ නැහැ. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ මම මගේ මූණට පොඩ්ඩක් හැඩතල දෙන එක. ඊට පස්සේ මම මගේ මේ බ්ලෂ් එක ඇප්ලයි කරගන්නවා. ඔයාලට ඒක තමයි මේ පේන්නේ. ඉතින් මගේ ගම ගැන කියනවා නම් මේක මම දැන් මීට කලිනුත් ඇන්දා මේ අද මම අඳින්න දෙවනි පාර. හරියටම අවුරුද්දක් වෙනවා මම මේ ගම පළවෙනි පාර ඇන්දට පස්සේ මේ අඳින එක. ඉතින් ඒකත් මම නයිට් වෙඩින් එකකට ඇන්දේ. ඉතින් මේ පාරත් මම හිතුවා අලුතෙන් ගමක් ගන්න නැතුව මේකම අඳිනවා කියලා. ඉතින් ඔයාලට මේ ගම මතකත් ඇති සමහර විට. ඉතින් දැන් මේ ඔයගොල්ලන්ට පේන්නේ මගේ මම කන්සීල් කරගත්ත විදිය. ඉතින් මම අර මූණේ අටත් කන්සීල් කරගත්ත අර මගේ කන්ටුවර් ඒකත් එක්ක කැපිලා පේන්න ඕන හින්දා ඊට පස්සේ මම මගේ නෝස් කොන්ටුවර් එක මගේ පෙන්සිල් බ්‍රෂ් එකකින් ඇප්ලයි කරේ. ඊට පස්සේ මම මේ විදිහට පවුඩර් ලූස් පවුඩර් ප්‍රෙස් කරනවා අන්ඩර් අයිස් වලට මොකද දැන් ක්‍රීස් වෙන හින්දා. ඊට පස්සේ තමයි මම මගේ මේ පවුඩර් පෆ් එකෙන් අතට මේ විදිහට කරලා අර ස්මූත් කරලා අන්ඩර් අයිස් වලටයි අර විදිහට මම හයිලයිට් කරගත්ත තැන් වලටයි ඇප්ලයි කරන්නේ. ඊට පස්සේ මම බ්ලැක් කලර් ලෝවර් ලයින් එක ඇහෙන් භාගයක් තමයි අදින්නේ. ඊට පස්සේ පෙන්සිල් බ්‍රෂ් එක අරගෙන ඒක එක්ස්ටෙන්ඩ් කරනවා ඇතුල් පැත්තට. ඉතින් මං කිව්වේ ඔයාට අයිලයිනර් අර වෙලාවම කරලා ඉවර කරන්න පුළුවන්. ඉතින් මං හිතුවා මේ වෙලාවේ කරනවා කියලා. ඊට පස්සේ මම මගේ මස්කාරා ඇප්ලයි කරනවා. ලෝවර් ලෑෂස් වලටත් මං ඇප්ලයි කරගන්නවා. ඊට පස්සේ මම මගේ මේ ඉවර වෙන්න ගිය මස්කාරා වොන්ඩ් එකෙන් බ්‍රවුස් ඇඳගෙන අර මම ඇප්ලයි කරගත්ත ලූස් පවුඩර් එක මේ වගේ බ්‍රෂ් එකකින් මූණ පුරා ස්ප්‍රෙඩ් කරගන්නවා. ඊට පස්සේ මම මේ MAC ලිප්ස්ටික් එක ඇප්ලයි කරන්නේ. ඉතින් මට ෂේඩ් එක දැන් මතක නැහැ. මම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නම්. ඊට පස්සේ අර ක්‍රීම් බ්ලෂ් ඇප්ලයි කරපු තැනට මම මගේ පවුඩර් බ්ලෂ් එක ඇප්ලයි කරගත්තා. ඊට පස්සේ සෙටිං ස්ප්‍රේ එක ස්ප්‍රේ කරගත්තා මේකප් එක ලොන්ග් ලාස්ට් වෙන්න. එතකොට මේ පවුඩර්ස් ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් වෙලා තියෙනවා. ඊට පස්සේ ඒක උඩින් මම මගේ මේ wet and wild highlight එක මගේ high points වල apply කරගත්තා. ඉතින් ඔයාලට මේක brow එකකට apply කරන්නත් පුළුවන්. මට ඒක අමතක වුණා. ඉතින් මම inner corners වලට ඒක apply කරා. ඉතින් මෙහෙම තමයි මගේ final makeup look එක. මට ගොඩක් වෙලා ගියේ නැහැ. ඉතින් මම හිතනවා මේක මුකුත් දන්නේ නැති කෙනෙක් නම් මේක ඔයාට helpful වෙයි.